ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යමින් පවතින බව වාර්තා පෙන්වා දෙනවා. අපේ රටට ඒක දැනෙන්න කොච්චර කාලයක් විතර යයිද? මෙහෙමයි. ඇත්තටම ගත්තොත් ක්‍රූඩ් ඔයිල් මිල මේ උණුසුමත් එක්ක පහුගිය මාසය ඇතුළත ක්‍රමයෙන් වැඩි වුණා. ලොකු පහුගිය මාස අවුරුද්දක වගේ කාලයක් ගත්තොත් වැඩිම මිලට පැමිණලා තිබුණේ. මොකද ලෝකේ අනිත් කට්ටිය තෙල් රැස් කරා. අපිට මේක දැනෙන්න සාමාන්‍යයෙන් තව මාසයක් දෙකක් යාවි. එතකන් දැන් අපි ඊයේ ප්‍රකාශයටපත් කරා මේ අපේ තෙල් මිල. ඒතකොට ලබන මාසෙටම තියෙන්නේ මේ තෙල් මිල. අපි ඒක අපේ ප්‍රයිස් ෆෝමියුලා එකක් තියෙනවා. තෙල් මිල සූත්‍රයක් තියෙනවා. එතකොට ලෝක වෙළඳපොලේ මිල වැඩි වුණොත් ඒ මිල ඊළඟ මාසේ අනිවාර්යෙන් තෙල් මිලට එකතු වෙනවා. ඒතකොට මේ මාසේ තාම බලන්න ඕනේ හෙට තමයි අපි විශ්ලේෂණය කරන්නේ. එතකොට ඒ ඇවරේජ් එක තමයි ලබන මාසෙට යන්නේ. එතකොට හරියටම උත්තරේ යම් වෙන්නේ තව මාසෙකින් තමයි මේ මිල අපේ රටට බලපාන්න වෙන්නේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක්. සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 303ක් ලෙසයි. සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 24කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 353ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 365ක්. භූමි තෙල් ලීටරයක මිලද රුපියල් 13කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 195ක්. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනය අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 317ක්. සුදු ඩීසල් ලීටරයක මිලද රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 303ක් ලෙසයි. සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 24කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 353ක්. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් වැඩි කර ඇති අතර එහි නව මිල රුපියල් 365ක්. භූමි තෙල් ලීටරයක මිලද රුපියල් 13කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 195ක්.